සුබ දවසක්. අද අපේ අවධානය යොමු යන්නේ අභ්‍යවකාශයේ සිට අපගේ සෞර ග්‍රහ මණ්ඩලයට පැමිණි ආගන්තුක අద్භූත ආගන්තුකයෙකු වෙතයි. ඒ තමයි 3i ඇට්ලස්. ඇට්ලස් ග්‍රහකය යනුවෙන් හඳුන්වන මේ වස්තුව සැබවින්ම අන්තර්තාරකා වල්කාතරුවල් ලෙස විද්‍යාඥයෝ විසින් වර්ග කර තිබෙනවා. 3i යන්නේ අදහස් කරන්නේ මේ අපගේ සෞර ග්‍රහ මණ්ඩලයෙන් පිටත සිට පැමිණි බවට තහවුරු කරන ලද තුන්වෙනි වස්තුව වන බවයි. එය 2025 ජූලි 1 වෙනිදා ඇට්ලස් ස්ට්‍රොයිඩ් ටෙරෙස්ට්‍රියල් ඉම්පැක්ට් ලාස්ට් ඇලර්ට් සිස්ටම් නැමැති දුරක්ෂ ජාලය මගින් සොයාගත්තා. 3i ඇට්ලස් විශේෂ වන්නේ එහි අසාමාන්‍ය ගමන් මාර්ගය නිසායි. ඒ සූර්යයාගේ ගුරුත්වාකර්ෂණයට කිසිසේත් හසු නොවන විවෘත හයිපර්බෝලික් ගමන් පථයක ගමන් කරනවා. ඒ පැයට කිලෝමීටර් 2,10,000කට වඩා වැඩි වේගකින් ගමන් කරන අතර මෙතෙක් වාර්තා වූ වේගවත්ම ආගන්තුකයා ලෙස සැලකෙනවා. තවත් වැදගත් කරුණක් වන්නේ මේ වසර බිලියන ගණනක් පැරණි සමහර විට අපගේ සූර්යයාට වඩා පැරණි වස්තුවක් විය හැකි බවට විද්‍යාඥයෝ විශ්වාස කිරීමයි. එහෙත් මේ වස්තුව සම්බන්ධ විශාල විද්‍යාත්මක විවාදයන් පවතිනවා. බහුතරයක් විද්‍යාඥයෝ විශ්වාස කරන්නේ ස්වාභාවික වල්ගතරුවක් බවයි. එහි නිරීක්ෂණය කරන ලද වල්ගතරු ක්‍රියාකාරීත්වය සහ වාෂ්ප පිටවීම සාක්ෂි ලෙස ඔවුන් දක්වනවා. කෙසේ වෙතත් හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ ආචාර්ය ආවි ලෝබ් පෙන්වා දෙන්නේ එහි ගමන් මාර්ගයේ ඇති අසාමාන්‍ය ත්වරණය ස්වාභාවික ක්‍රියාවලියකින් පමණක් පැහැදිලි කර නොහැකි බවයි. ඔහු උපකල්පනය කරන්නේ මෙම අමතර තල්ලුව පිරිසක්වල තාක්ෂණයෙන් යුත් යානයකින් හෝ එහි කොටසකින් පැමිණිය හැකි බවයි. 3i ඇට්ලස් යන ස්වාභාවික වල්ගතරුවක් වුවත් පිරිසක්වල තාක්ෂණයේ කොටසක් වුවත් එය අපට වෙනත් තාරකා පද්ධතියකින් අධ්‍යයනය කිරීමට ලැබුණු අතිශය දුර්ලභ අවස්ථාවක්. දැනට මේ පෘථිවියට කිසිදු ආවරණයක් එල්ල නොකර සෞර ගමන පිරිසක් ගමන් කර තියෙනවා. තවත් මෙවැනි විශේෂ තොරතුරු දැනගැනීම සඳහා ද චේන්ජ් අපගේ YouTube නාලිකාව සමග රැඳී සිටින්න. සුබ දවසක්.